අයිනවට තමයි රිටර්න් එක දෙන්නේ බයික් එකට. දැන් මගේ ඔළුවට සුදු නානවන සැප් එක සුදු නානවන සැප් එක මට බයිනවට රිටර්න් එක දෙන්න ඕනේ. සැම්පු ඉවරයි. අදත් බයික් එකට ගෑවා. ඉතින් ආයේ මොනව වෙන්නේ? කොහොමද මේ ඕකේ මෙච්චරක් ඉඳලා තිබ්බේ. මේ ටික දාගත්ත මේකට. ඔනේ බොරු කියන්න එපා දෙයියනේ ගිය සතියේනේ ගත්තේ. හරි ඉතින් බයික් එක හොදවුවා කියලා මුකුත් වෙන්නේ නැහනේ. ඔයාට මං කියලා තියෙනවනේ කවි බයික් එකට බඩු ගන්නකොට එනම් ඕක හොදන්න වෙනම එකක් ගන්න. හැමතිස්සම කුචු කුචු ගන්න එපා. ඔය බයිනවට තමයි රිටර්න් එක දෙන්නේ බයික් එකට. දැන් මගේ ඔළුවට මොකද්ද? මොකද්ද? දැන් ඔළුවට මොකද්ද ගන්නෙ මං? ඔළුවට අර සබන් තියෙන්නේ සබන් ගාගෙන දාගන්න. ඉතින් එන ඕකට සබන් ගාපු බල අර සබන් කුඩු බෑ සබන් හරියන්නේ නැහැ. සබන් කුඩු වලට දිරනවා බයික් එකේ. මගේ අලුත් බයික් එක. හොන්ඩ දිරනවා. එහෙම දිරන්න පිස්සුද? අයියෝ තමසනම ශාපයක් මාම කණ්ඩාවිත් තියෙනවා. අරගෙන දැන් කිය ආපහු දැන් ඊළඟ පාස් වෙනකන් ඉන්නෝනේ ෂැම්පූ එකක් ගන්න. හරි හරි තානි තරන් දෙන්නම් බොරුවට කෑ ගහන්න එපා. පුචු පුචුව තමයි හැම වෙලාවෙම. බයික් එකට බයින් එකයි බලනකො ලස්සන මගේ බයික් එක. මානසික ලෙඩ්ඩු. මගේ බයික් එක ලස්සන බලනකො. ඉඳකින් කැටටු.